නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යදීදං නහිජාසු ගබ්බසෙයං පුනරේති සද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍රමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශන ලද කාර්යනිමිත්ත සූත්‍රය අගගාථාවයි මේ ප්‍රකාශ වුනේ. මේ ගාථාව එනකොට හිතෙන්න පුළුවන් මේ කාර්යනිමිත්ත සූත්‍රයෙන් කියලා එසේමයි. මේ ගාථාවේ තේරුම දෙක්කින්ච අනුපගාමන මිසදිතුවටපත් නොවේ. සීලවා සීල සම්පන්නව දස්සනේන සම්පන්නව ඥාන දර්ශනයේ සම්පන්නව කාමේසු විනය දේදං 11 කාම භූමිය පිළිබඳව දඬුවම් සියල්ල නැසා නහිජාසු ගබ්බසෙයං පුනරේති නැත මේ කාම භවයට උත්පත්ති වශයෙන් නොතෙනි නෙයි. මේ ගැඹුරු කතාවක්. ඒ ගැඹුරු කතාවට දැකගත්තේ නොගැඹුරු දේශනාවකින් ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලයේ සිය ගණන් දහස් ගණන් කුලපුත්‍රයෝ සතුන්ගතව සැරිදුණා. ආලෑති පතුලවතු නුවරින් පැමිණි දහස පිරිස 10 වාරයක් සැරිදුණා කියේ. ඒ වගේ සවැත් නුවර වාසී කුලපුත්‍රයෝ 500ක් එකට සැරිදිව ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ධර්මයක්, විනයක්, භාවනාවක් පුහුණු වුණා. අවුරුදු 5ක් ගුරු ඇසුරේ සිටින කෙනෙකුට විස මුක්ත කිරීම කියන සම්මුතියක් වෙනවා විනය සම්මුතිය. ඒ කියන්නේ ගුරු ඇසුරෙන් තොරව වාසය කරන්න අවසර ලැබෙනවා. ඒ සත්‍යද සමිනියන් පසුව මේ 500ක් දෙනා වහන්සේ සරුවක්යන් වහන්සේගෙන් කමඨාන ලබාගෙන ඈතම ආරණ්‍යයක් සොයාගෙන වැඩියා භාවනා වඩා කෙලෙස් නැසාරහත් වෙන්නේ. මේ වර්ණ ගමන උතුම් හිමවත් දේශකයන් වැඩි. ඈත හිමවත් ප්‍රදේශයේදී පිටිසල ගම්මානික පිරිසුඟා වැඩිය. ගම්වැසියෝ බොහෝම ගෞරවයෙන් කලකින් මේ ආර්යයන් වහන්සේලා ලැබෙන බැවින් බොහෝම ගෞරවයෙන් පිළිගෙන සින්තසාද්දානාදී පින්නම විමසා සිටියා. ආර්යයන් වහන්සේලා මේ කොහොමද වඩින්නේ? අපි මේ වස්වසලා විවේකව ගත කරන්න තැනක් හොයාගෙන යනවා. සාදු ස්වාමීන් අපේ මේ ගම ආශ්‍රිතව හොඳ ආරණ්‍යයක් තියෙනවා. ජල පහසුව තියෙනවා, ගලාගෙන යන ජලාශ තියෙනවා, ජලසලාවල්, ගල්සලාවල් තියෙනවා, උසට ලැබුණු ගස් තියෙනවා, හොඳට හෙවණ තියෙනවා. ඒ වගේම විවේක පහසුව තියෙනවා. ස්වාමීන් වහන්සේලා අපට අනුකම්පාවෙන් මේ දිවස්ථාන කාලේ එම ආරණ්‍ය ලැබෙන්නාසේක්වා කුටි සක්මන් මලු රාත්‍රී ස්ථාන දිවාස්ථාන අප සකස් කරවා දෙනවා. අපට මේ කාලය තුල නිතිපන්සේ ලක්ෂණින් කෝයාපිසිය ලක්ෂණින් දම් පින්කම් කරමින් සතර කෙටි කරගෙන නිවන් යන්නට උපකාරයක් වෙනවා. අපට අනුකම්පාවෙන් අපේ ආරාධනෙ ඉවසනසේක්වා කියලා පිළිගන්නු ආරාධනය. ස්වාමීන් වහන්සේලා ඉගෙන බොහොම සෑහීමකටපත් වූ අතර තවත් ළඟ ගමකට දෙවි දවසේ පිළිසුඟා වැඩියා. ඒ ගමෙන් ගෙවල් 1000ක් පමණ තියෙන මේ පිරිසත් එසේම ආරාධනා කළා. එකේ ගම් දෙකක කෙනෙකුගේ ආරාධනය පිළිගත්ත මේ ස්වාමීන් වහන්සේලාගේ දෙගම් වැසියෝම ඒ ආරණ්‍යයේ ඇඳට කුටි සක්මන් මලු ඔක්කොම සකස් කර දුන්නා. තාවකාලික ස්වාමීන් වහන්සේලා ඉතින් කතිකා කරගත්ත අපි මේ ණය ගන්න දරුවෝ පැවිදුණා නෙමෙයි, ජීවත් වෙන්න දරුවෝ පැවිදුණා නෙමෙයි, දෙලයන් උපකාරයකින් නිදහස් වෙන්න පැවිදුණා නෙමෙයි, සතර දුකින් මිදී නිවන් දකින්නයි පැවිදුනේ. ඒ නිසා දෙන්නේ එකට නොඉඳිමු, දෙන්නේ කතා කර කර නොඉඳිමු, සාත්‍රේ නිදා නොගනිමු, අප්‍රමාදව කමතහන් වඩමු කියලා තීරණයක් ගත්තා. දැන් පළමුවෙන්ම ඇතලකෝලේ දවසේ උපවාස පිනේ කාර්යය කරගෙන ඊළඟ දාස වස්තේ ලැබුණා.
ස්වාමීන් වහන්සේලා දවස් 14ක් ගත වුණා. ස්වාමීන් වහන්සේලා ලොකු අපහසුතාවකට මුහුණ පාන්න සිදු වුණා. කිසිම කෙනෙක් තවකෙනෙකුට ඒ බව කිව්වෙත් නැහැ. ඒ මොකද ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්තයි. ඒ සීලවන්ත ස්වාමීන් වහන්සේලා මේ ආරණ්‍ය වැඩෙනකොට වෘක්ෂ දේවතාවෝ, වන දේවතාවෝ, විමාන දේවතාවෝ යලින්ද දරුවුමට දැස්සා. සීල තේජස්සා යලින්ද දායයන්ද. ඒත් කල්පනා කළා මේ සිල්ලුතුන් ඉක්මනින් ආපහු යන්න ඇති කියලා. දවස් දෙකක් තුනක් බලන්න කියා ගියේ නැහැ. වස්සෙල මුල බාගෙන ගත්තා. ඊට පස්සේ මේ අමනුෂ්‍ය මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේලාට රෝගාබාධ ඇති වෙන හැටේට අනුසුරු දෙව්වා. රාත්‍රී කාලේ නිදිමරාගෙන භාවනා කරනකොට මේ අන්ධකාර කරුවලේ ලකුණු දේවල් මම ආපෑවා. මුර්තකාරීනේ මම ආපෑවා. භයංකර යක්ෂ රූප මම ආපෑවා. ලකුණු ගෝඨාවන් ඇති කරා. ලකුණු දුර්ගන්ධ ඇති කළා. ස්වාමීන් වහන්සේලාට වමනේ යාම, බඩ යාම, එවන් විශ්වාසයේ මේ පිළි අපහසුතාව ඇති වුණා. මුළු මහත් ආරණ්‍යයේ පිටින් අපායක් වගේ වුණා. හැබැයි තව කෙනෙකුට මේක කියෙන්නේ එක කියලා. ඊළඟ උපෝසත දවසේ පොය කරන් එකතු වුණානේ. පොය කරන් එකතු වෙච්ච දවසේ සංඝ ඉස්වර ස්වාමීන් වහන්සේ අතුව මොකද ආයත්නිය අපේ දාසල කවුරු සමීපෙන්නේ කියලා. දැන් කවුරුත් බොහොම කුසලලා දුර්වර්ණ වෙලා දුකටපත් වෙලා ඉන්නේ මොකද මේ? ඉතින් සීලමු දෙනා සමාජයේ අපහසුතාව කියලා හිතියා. එනි 500ක් දිනාම තීරණය කළා දැන් අපිට මේ සේනාසනේ අසස්ත්‍රායයි. තවවත් වෙනමෙන්නේ පසුවත් වෙනමෙන්නේ රජ දෙකක් තියෙනවා. අපි සරත් නොවි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍යයක් ලබාගෙන වෙන තැනක වස්සතුමු කියලා අර ගම්දෙසේ දායකයන් නොකියම පිටත් වුණා. මේ කරගන්න තමයි අර අමනුෂ්‍යයන් නවත් උනේ. ස්වාමීන් වහන්සේ බොහෝම දුකසේ සරත් නොවට ඇදී. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැනගෙන නැහැ මොකද මානෙන්නේ වස්වාන කාලේ අතරතුරාදී. ඉතින් සියලු දෙනා වහන්සේ තම සමාධි සිදුවෙච්ච විපත්ති ඔක්කොම කියයි. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක පිළිතුරක් දුන්නා මහණෙනි. ඔබ සෑම දිනකට ජය භූමිය එතනමයි. ඔබ සියලු දෙනා රහත් වෙන භූමිය එතනමයි. එතෙන් යන්න. මුදල්සේ නොමිය ආරක්ෂාවක් ආවෝදයක්ම දෙනවා. ඒක දැන් කර්මස්ථාන වශයෙන් ගන්න. ඒක පිළිතුරුත් වෙනවා භාවනා කර්මස්ථානෙකුත් වෙනවා කියලා ගාථා 10ක් ඇති කර්මී සූත්‍රය උගන්වනවා. කර්මී සූත්‍රයේ කියනකොටම ස්වාමීන් වහන්සේලාට පුදුම සතුටක් දෙක ඇති වුණා. ඒක කියනවා මහාන්තමට අවශ්‍ය ගුණාංග සියල්ලම. සීලයයි සමාධියයි ප්‍රඥාවයි සම්පූර්ණණය කරලා ගුණාංග සියල්ල මේකේ තියෙනවා. ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේම මේක සත්‍යයනා කළ ධර්මයේ කරගත්තා. බුදුපාමල වැන්නේ දාම පිටත් වුණා. දැන් ඉතින් පියවරක් ගානේ සිහි කර යන්න කර්මීය මෙත්ත සූත්‍රය. සියදරාලේ කමඨාන කර්මීය මෙත්ත සූත්‍රය. අර ආරණ්‍යයට ඇතුල් වෙන ඉස්සර 500ක් දෙන එකහකින් කර්මීය සූත්‍රය සත්‍යයනා කළා. මේකේ තියෙන ආනිසංසය පුදුමයි. අර වන දේවතාව, වෘක්ෂ දේවතාව, විමාන දේවතාව, පර්වත දේවතාව ඔක්කොම මෛත්‍රී කාගත වුණා. ඒ හැම දෙනා විහිතල මෛත්‍රී පිහිටන පෙර ගමන් කළ මිනිස්සුන් ඇවිල්ලා. අතේ තියෙන පාත්‍ර චූරුවාදියක් පිළිගත්තා. කුඩු කෙනසුන් වලට වැඩම කරවාගේ මලු කැස්මන් හැමදෙනා අසුන් කරවලා පාදෝනාසන් නෙලවා උපස්ථානක් සැලසුවා. ගම් දෙකටම ගිහිල්ලා මිනිස්සුන්ගෙන් ගිහිල්ලා ආර්යයන් වහන්සේලා වැඩම කළ බව අප්‍රමාදව දන්සල් සූදානම් කළ යුතු බව සඳහන් කළා. ඒකේ ස්වාමීන් වහන්සේලාට ගැළපෙන හැටේ දෙසිව්පසේ ලැබෙන්න සැලැස්සුවා. එපමණක් නෙමෙයි මේ වනාන්තරයේ ගෝඨා කරන බකමුණු පක්ෂීන් බක්ෂන් යන්නේ නපුරු කන ළඟ සතුන් ඈත් කරා. නපුරු ගෝඨා කරන පක්ෂීන් සහ සිව්පාවන් ඈත් කළා. මුළු වනාන්තරයේම දිවාරාත්‍රයේ දෙක්නි වායු සමීකරණය කළ ආමරයක් වගේ බොහොම සැපදායක තත්ත්වයෙන් ආරක්ෂා සංවිධානය සැලසුවා. මේ තරමට දෙවියන්ගේ අනුග්‍රහ ලැබුණේ කර්මීය මෙත්ත සූත්‍රයේ තියෙන මෛත්‍රී භාවයයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැන් දුක් සෙවන් වල ගම් පෙරට වෙලා ගල් කලාවල
එවාගෙම සක්මන් මල්ලේ සම්මතනම කර්මයේ සූත්‍රයේ අනුව මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන වඩලා ධ්‍යාන සිතින් උන්වහන්සේ නැගිටලා විපස්සනාවට හැරුණා. සෑම දිනගේ සිතේ කා සමානතාවකට දැන් වැඩිලා. නාම රූප පරිච්ඡේද ඥානයයි සත්‍ය පරිග්‍රහ ඥානයයි සම්පූර්ණ වෙලා සම්මාසන ඥානයට ඇවිල්ලා උද්‍යාවීය ඥානයේ පහළ වෙන වෙලාවේ මෙන්න ලෝකුරා බුදුරජාණන් වහන්සේ බුදුරැස්මාලාවක් ඊදෙම එක කෙනා ඉදිරියට හැමදෙනා ඉදිරියටම බුදුරැස් වේද පටන් ගත්තා. බුදුරැස් තුනෙන් බුදුරජාණන් වහන්සේ දෙකෙන් පටන් ගත්තා. සියලු දෙනාගේ සමාධි වුණා. ඒ සමාධිමත් වෙලාවේ ධම්මපදයේ ගාථාවක් දේශනා කළා. චිත්ත වර්ගයේ හතරවෙනි ගාථාව. කුම්භූපමං කාය මුං නිදිත්වා නගරූපමං චිත්තමිදං තකත්වා යෝධේතමාරං පඤ්ඤායුදේන දිසංච රක්ඛේ අනේසනෝ සියා. මේ රූපකය බිඳෙන්නේ නැති බඳුනක් මේ සිතන්නේ. නාමකය සර්ව සම්ප්‍රත්‍යයෙන් කෙරුණු නගරයක් රැකගන්න. කෙලෙස් මරුත විදර්ශනා ඥාන ආයුධයෙන් පහර දෙන්න. ලබා ගන්න ජයග්‍රහණය රැකගන්න. මේ ලෝකයේ පිළිබඳ නොයැලෙන්න කියලා උපදෙස් දුන්නා. මේ උපදේශයෙන් ලැබෙනකොට සීල දනා වහන්සේගේ සිතේ විදර්ශනා ඥාන වැඩිලා සීල කෙලෙස් නැති සීල දනා වහන්සේක මොහොතේම මහා රහත් භාවයට පත් වෙනවා. දැන් ඉතින් මාස දෙක නාසේලා විවේක සමවත්වයෙන් වැඩි සිටියා. ආපසු ප්‍රයත්නවලට යන්නම කරලා මේ සීල ප්‍රවෘත්තිය සරුවක්යන් වහන්සේ පාමුල ගැඳලා ප්‍රකාශ කළා. එදා බුදුරජාණන් වහන්සේ සංගරුවනට නියම කළා මාගේ තනිදි දිහිතයේ ශ්‍රාවකයෝ දිනකතාව මේ කර්මනිමිත්ත සූත්‍රයේ භාවිතා කරේවා කියලා අනුමත කොට වදාළා. දැන් මේකයි මේ සූත්‍ර දේශනේ පැවැත්වීමේ මුලමඳ අග. දැන් අපි සලක බලමු මේ දේශනේ අභ්‍යන්තරයේ කොහොමද අදහස් කියලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාට මේ දේශනේ කරනකොට සියල්ල වැටහුණා. මොකද ඒ කාලේ භාවිතා කළ භාෂාවනේ පාලි භාෂාව. දැන් අපේ සිංහල භාෂාවත් පාලි භාෂාවෙන් තමයි දිලිලා ඇවිල්ලා තියෙන්නේ. අපේ මූල භාෂාව පාලි භාෂාවයි. එනිසා සිංහල භාෂාවට ගොඩාක් සමීපයි. එනිසා සිංහල භාෂාව දන්න අයට මේක තේරුම් ගැනීම පහසුයි. මේක තේරුම් ගන්න පැහැදිලියි. කොහොමද? කර්මීමත් කුසලේන යන්තං සම්තං පදං අபிසමෙත්තේ සක්කෝ ජීත සූජෝත උවසෝ සත්‍ය මුදු අනුතිමානි. මේ පළවෙනි ගාථාවෙන් කියවෙනවා ඒක වැදගත් කරුණු හයක්. අත්ත කුසලේන දක්ෂයා විසින් කියන්නේ නැනවතා විසින් සම්තං පදං අபிසමෙත්තේ සාන්තපද නිවනට පැමිණීම පිණිස යම් කරණියම් කටයුතු යමක් වෙයි නම් සංකල්පනියම් ඒ දෙකල යුතුයි. අනුගාථා දෙපදින් කියවන සාන්තපද නිවනට පැමිණීම පිණිස නැනවතා විසින් කළ යුතු දේ කරගන්න. ඒ මොනවද? නැනවතා විසින් කරගත් උද්දේ මොනවද? 15ක් තියෙනවා. සක්කෝ ඉවසීමේ සමර්ථය කියන්නේ උනේ. කේකලෙවන ඉවසනවා, බඩගින්න ඉවසනවා, මුසුම ඉවසනවා, පිපාස ඉවසනවා, නැති මඳුරු පීඩා ඉවසනවා, අවුවැස්සකින් ඉවසනවා, සතුන් සාර්ථයන් පීඩා ඉවසනවා, අනුන්ගේ නින්දා පහත ගර්ජන දාගෙන ඉවසනවා, කායික දුක් වේදනා ඉවසනවා. මේ වාගේ ඉවසීමේ සමර්ථය වෙන්න ඕනේ. ඒ වගේම වාඩි වෙන්න, නැති සිටින්න, සක්මන් කරන්න, ඉරියව් නිසිතේ පවත්වන්න ඉගෙන ගන්න ඕනේ, සමර්ථ වෙන්න ඕනේ. සිහියෙන් ආහාර ගන්න, සිහියෙන් නිදුරන් හසුරුවන්න මේ සමර්ථ වෙන්න ඕනේ. සිහියෙන් භාවනා වඩන්න සමර්ථ වෙන්න ඕනේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන පිළිමේ සමර්ථ වෙන්න ඕනේ. ඒ කරන පිළිවෙත් ඊළඟට යාකින් පැහැදිලි කරනවා. සුජු වෙන්න සමර්ථ වෙන්න ඕනේ. අවංක භාවය. සුජු සමන්වන සමන් අවංක භාවයට පත් වෙන්න සමර්ථ වෙන්න ඕනේ. එවැගේම සුවචෝ තමන් සුවතෙන් සමර්ථ වෙන්න ඕනේ. මුදු වගේම ගුණෙන් මුරුදු සිත් ඇති කෙනෙක් වෙන්න සමර්ථ වෙන්න ඕනේ. අනතුමානේ නිහතමානී වීමට සමර්ථ වෙන්න ඕනේ. අර සක්කෝ කියන පදයෙන් එකක් ගන්න විශේෂණ වෙන්නේ නැති. වගේම
සංසුස්සකෝච සුගරෝච අප්පකිච්ඡෝ සල්ලාවසෝච සම්පින්දියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනුගිද්දු සංසුස්සකෝ ලදකමෙන් සතුටු වෙන්න සමර්ථ වෙන්න ඕනේ. සුගරෝ ලද දෙයකින් බොහොම සතුටෙන් ජීවත් වෙන්න සමර්ථ වෙන්න ඕනේ. වාකේම අප්පකිච්ඡෝ නිවනට බාධක දේවල් අත්හරින්න සමර්ථ වෙන්න ඕනේ. සල්ලාවසෝච සෑල්ලතරයෙන් සාම ජීවිතය ගත කරන්න සමර්ථ වෙන්න ඕනේ. සංසින්ද්‍රියෝ ඉන්ද්‍රියන් සංවර කරගන්න දේ දමනය කරගන්න සමර්ථ වෙන්න ඕනේ. නිතකෝ සංකප්පයොත් නෝනින් සලකා බලා කරන්න සමර්ථ වෙන්න ඕනේ. අප්පගම්බෝ රාගයෙන් ගරුකටයුත්තන් ගෞරව කරන විදිහේ නැමෙන සුළු ගුණයක් නැමෙන සුළු කෙනෙක් බවට පත් වෙන්න සමර්ථ වෙන්න ඕනේ. කුලේසු අනනුගෙල්ලෝ මේ මගේ නෑයෝ මේ මගේ දායකෝ කියලා ඇලෙන්නට වෙන්න සමර්ථ වෙන්න ඕනේ. මෙත සොද්දන් සමාචාරයේ සිංචේන නිඤ්ඤෝ පරේතු ආදෙයියෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් මේ අටකල් නේදේ අගුණයි නේදේ ලුසුරුසී නේදේ පවක් කියලා සදාන් කළා නම් කුඩා වූවත් පවක් නොකරන්න සමර්ථ වෙන්න ඕනේ. මෙන්න කාරණා 15. මේ ඔක්කොම අයිතින්නේ සීලමය ප්‍රතිපදාවට චාරිත්‍ර වාරිත්‍ර සීලේ කොටල අයිති වෙනවා. ඒක වටින සීලස්කන්ධය කියලා. ඊළඟට කියන්නේ සමාධිස්කන්ධයටයි භාවනාව. යේකේති පාන භූතත්ති සසාවා භාවනාවා අනුවසේතාදි වශයෙන් සත්‍ය කොටස විශ්වකට සුඛිනෝවා ප්‍රේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා මෛත්‍රී වඩන පටන් ගන්නවා. සුඛිනෝවා කායික සෝයෙන් සෝපත්තේත්වා ප්‍රේමිනෝවා දිය උදුරු නැත්තෝ වේත්වා සුඛිතත්තා භවන්තු සුවපත්තු සිතත්තු වේත්වා. මෙතන පද තුනක් තියෙනවා මෛත්‍රී ධ්‍යානයට ඇතුල් වෙන්නේ. සුඛිනෝ වාහන්තෝ කියන දෙන්නේ මෛත්‍රී ධ්‍යාන තුනක් උපදවනවා. ප්‍රේමිනෝ වාහන්තෝ කියන දෙන්නේ මෛත්‍රී ධ්‍යාන තුනක් උපදවනවා. ඒවැගේම සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන පදයෙන් මෛත්‍රී ධ්‍යාන තුනක් වලින් උපදවන්න පුළුවන් වෙනවා. එතකොට මෛත්‍රී ධ්‍යාන කියන්නේ මේ කාමාවචර සිත ඉක්මවා ලැබෙන රූපාවචර චිත්ත ශක්තියක්. ඒක බොහොම වැදගත් සාන්ත ස්වභාවයක්. ඒ ප්‍රථම ධ්‍යානයේ, ද්විතීය ධ්‍යානයේ, තෘතීය ධ්‍යානයේ කියන දින ධ්‍යාන තුන මේක එක පදයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට සත්‍ය කොටස විශ්වපාදා දීලා තියෙනවා. මේකේ පිපාන භූතත්ති දැන් මුලින් සත්‍යාදල කිව්වනේ ඊළඟට පාන භූත. පාන කියන්නේ පණ ඇති සත්‍යය. භූත කියන්නේ ඉපදීන නිමාවටපත් වූ සත්‍යය. අමනසෝ කියන එක නෙමෙයි ඉපදීන නිමාවටපත් වූ සත්‍යය භූත. ස්වාමීන් දීඝාවායේ මහන්තාව මධ්‍යමා රස්සකානුගතුලා. ඒකෝට එතන කියන්නේ දික්ඛු ශරීරය ඇති සත්‍යෝ ඉන්නවා. ස්වාමීන් දිගින් මධ්‍යම ශරීරය ඇති සත්‍යෝ ඉන්නවා. දිගින් ඉතා මිසි සත්‍යෝ ඉන්නවා. ස්වාමීන් මහන්තාව මහත් ශරීරය ඇති සත්‍යෝ ඉන්නවා. ඉතාම සියුම් කුඩා ශරීරය ඇති සත්‍යෝ ඉන්නවා. මධ්‍යම ප්‍රමාණ ශරීරය ඇති සත්‍යෝ ඉන්නවා. ස්වාමීන් තුලාවා වටකුඩු ශරීරයට සත්වය ඉන්නවා. සියුම් ශරීරයට සත්වය ඉන්නවා. මධ්‍යම ශරීරයට සත්වය ඉන්නවා. එතනක් කියවන තුන කොටස් තුනක්. දික්ඛා නේව අද්දික්ඛා සමන් දුතු විරු සත්වය ඉන්නවා. නොදුතු විරු සත්වය ඉන්නවා. ස්වාමීන් ඒක දුරේ වසන්ත යනු දුරේ ළඟ වෙන සත්වය ඉන්නවා. දුර වෙන සත්වය ඉන්නවා. භූතාවා සම්භවයේ සේවා ඉපදීන නිමා වූ සත්වය ඉන්නවා. සම්බරේදී උපදිනු සිටින සත්වය ඉන්නවා. අර මුලින් සතාවා භාවනාවා කියලා දෙකක් කියන්න තිබුණා. සතා කියන්නේ කෙලෙස් නැති නොකල කෙලෙස් නැති නොකල සත්වය ඉන්නවා. භාවනා කියන්නේ කෙලෙස් නැති ආර්යෝ ඉන්නවා. පොතේ සත්ව කොටාට විශ්වාස වුණා. එක එක සත්ව කොටාටයක් නිමිති කරගෙන සුඛිනෝ වාහොන්තු, හේමිනෝ වාහොන්තු, සම්මේ සත්තා භවන්තු සුඛිතාස්සා කියන වචන තුන මාතෘකා කරගෙන එකින් එකට ධ්‍යාන තුන ලැබීම උපදවන්න සමර්ථ වෙනවා. සුඛිනෝ වාහොන්තු කියන වචනයෙන් මේ පද 20 ධ්‍යාන 60ක්. එවාගෙම හේමිනෝ වාහොන්තු කියන පදයෙන් මුල් කොටගෙන මේ සත්ව කොටාට 20 ධ්‍යාන 60ක්. සම්මේ සත්තා භවන්තු සුඛිතාස්සා කියන වචනේ මාතෘකා කරන ධ්‍යාන 60ක්. මේ විදිහට මේ සත්ව කොටස නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්.
එදා ඒ ස්වාමීන් වහන්සේලා මේ විදිහට ධ්‍යානාදී වුණා. ධ්‍යානාදී වීම නිසා දැන් හිත බොහෝම ප්‍රසන්නයි. නීවරණ උපක්ලේශයන්ගෙන් හිත තොර බැවින් හිත බොහෝම ප්‍රසන්නයි. සතිය සමාධියේ ඥානයේ ගුණේ බොහෝම ප්‍රසන්නව පවතිනවා. කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛේ කුසල චිත්තේ කාමවිතාවුන්ගෙන් පවතිනවා. එවාගෙම සතිපට්ඨාන 4 සම්‍යක් ප්‍රදාන 4 ඉදිපාද 4 ඉන්ද්‍රිය ධර්ම 5 බල ධර්ම 5 බුද්ධංග 7 මාර්ගාංග 8 මේවා ඒ සිටේ වැඩෙනවා. මේක තමයි නිවන් මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෛත්‍රී වඩන තවත් ඒකට උපදෙස් එකක්. නකාරෝ පරං නිකුබ්බේත නාසමඤ්ඤේත කස්සතිනං සංචේ ජාරෝතනා පටිඝ සංඥා නාඤ්ඤමඤ්ඤස දුක්ඛ මිච්ඡේය. ඒ කියන්නේ මේ මෛත්‍රී ඥාන ලැබුවන් පස්සේ ලෝක කාමයක විකාශනය කරන්න ඇති. නකාරෝ පරං නිකුබ්බේත අනිකෙකුට වංචා නොකරේවා. නාසමඤ්ඤේත කස්සතිනං සංචේ කිසි කෙනෙකුට අවමාන නොකරේවා. එවාගෙම නාතිමඤ්ඤති කත්තදිලං සංඥාරෝචන කිසි කෙනෙකු පටිඝසිත පහළ නොකරේවා. පටිඝ සංඥා ක්‍රෝධසිත පහළ නොකරේවා. සෑම දිනාගේ සැපයට කැමති හේතුවාකින් උපදේශයේ නැගට විහිදුවනවා. මාතා යතඤ්ඤං පුත්තං ආයුෂා ඒක පුත්තම අනුරක්ඛේ ඒවම්පි සම්බුතේ සුමාන සංභාවය අපරිමාණ. ගුණවත් මව කෙනෙක් ගුණවත් කෙනෙක් තමන්ගේ එකම දරුවා වෙත යම් පමණ දියුණුව කැමති වේද තමන්ගේ ජීවිතේ පවා නොකතා දරුවාගේ දියුණුවට වැඩසලසයිද ඒ වාගේ මුළු ලෝකයේ සීලසතුන් වෙත අසීමිත ලෙස මෛත්‍රී පවත්විය යුතුයි. මේකට උපදේශය. මෙත්තන්ට සම්බ ලෝකස්මින් මානසං භාවනේ අපරිමාණං උද්ධං අදෝති සිරියන්ත අසම්බාධං අවේරං අසතත්ත. මේ මෛත්‍රී චිත්ත ශක්තිය හේතුව විමුක්තිය ලෝක ධාතුවේ සියල්ලටම උදයාට සරිත දස දිශාවේ සීල සත්‍යයන් වෙත ප්‍රමාණාතික්‍රාන්ත කියන්නේ පමණ නොනසේ නැත කිසිදු ප්‍රතිගයක් නැතුව කිසිම ව්‍යාපාදයක් නැතුව අපරිමාණ ලෙස මේ මෛත්‍රී චිත විහිදුවේ යුතුයි. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ වාගේ මෛත්‍රී යදුවා. ලෝකේතම මෛත්‍රී වැඩුවා උද්දයාට සරස දස දිශාවටම වැඩුවා. එක දිශා තුලින් මේ විදිහට ධ්‍යාන වඩමින් මෛත්‍රිය පැතිරෙව්වා. චිත්තං කරන් නිසින්නෝ වාසයනෝ වායාවසත් නිවිතනිද්දෝ ඒකං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං විහාරං දෙනවාහු. පිටගෙන ඉන්නකොට මේ ධ්‍යාන වැඩුවා. අරිදිනේ සිටෙද්දී ධ්‍යාන වැඩුවා. වාණී සිටෙද්දී ධ්‍යාන වැඩුවා. කායනගතෝ සිටෙද්දී ධ්‍යාන වැඩුවා. අනිත්‍යසත් එසේ කළ විශේෂල හැකේ කියන එක ඒ ආකාරයෙන් සඳහන් කළා. එහෙම කරනවා නම් ඒකට කියන බ්‍රහ්ම විහරණය කියලා. ලෝක විහරණය තුනයි තියෙන්නේ දිව්‍ය විහරණය, බ්‍රහ්ම විහරණය, ආර්ය විහරණය කියලා. දිව්‍ය විහරණය කියන්නේ අනිකුත් ධ්‍යාන. බ්‍රහ්ම විහරණය කියන්නේ මෛත්‍රී ධ්‍යාන, කරුණා ධ්‍යාන, මුදිතා ධ්‍යාන, උපේක්ඛා ධ්‍යාන. ආර්ය විහරණය කියන්නේ ඵල සමාපatti, නිරෝධ සමාපatti. දැන් ඒකට මේ මෛත්‍රී විහරණයේ බ්‍රහ්ම විහරණය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔය කියන්නේ මෛත්‍රී ධ්‍යාන ඔය විදිහට අනන්ත ලෝක ධාතුව දස දිශාවට ප්‍රමුණුවමින් මෛත්‍රී විහරණයෙන් වාසය කළා. ඊළඟට තමයි විපස්සනාවට යන්නේ. දැන් මේ මාසෝකාකල ගාථාවෙන් කියන්නේ විපස්සනාව සහ ආනිසංසය. ඒ මොනවද? දැන් මේ මෛත්‍රිය වඩන්නේ සත්පුද්ගල සංඥාවෙන්නේ. මේ සත්‍යයෝ ප්‍රාණියෝ භූතයෝ කෙලෙස් ඇති සත්‍යෝ කෙලෙස් නැති සත්‍යෝ ආදී වශයෙන් බෙදෙදානාන්තේ සත්පුද්ගල පිළිගැනීමෙන් සංඥාවෙන් මෛත්‍රිය වැඩිවේ. ඒක දිගින් දෝනේ. එතන කියන්නේ ආත්ම සංඥාවනේ. සත්පුද්ගල සංඥා දිගින්නේ කොහොමද? දැන් මේ තමන් මෛත්‍රී ධ්‍යානෙ සම්යදිනා ධ්‍යානෙන් හිත අවදි කරගෙන මේ මෛත්‍රී වැඩි සංකාරයේ දිහාවට නෝන යොමු කරනවා. යොමු කළා තමන්ගේ ශරීරයේ තියෙන රූප කොටාසලේ කරනවා. මෙතන සත්‍යයක් නෙවෙයි. සෝත චක්ඛු සෝත ගාන ජීවා කාය ආදී කියන මේ ප්‍රසාද රූප තියෙනවානේ. ඒවා වෙන් කරගන්න. එතකොට කර්මජ රූප කලාප ඒවා පඨවියා කෝතේ දෝවායු වන්නගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාද ආදී වශයෙන් මේ ශරීරයේ පිට පුරාම තියෙන රූප කලාප ගොඩක්.
රූප කලාප ලිපි තුනක් මේ ශරීරයේ පුරාම පැතිරී පවතිනවා. එතකොට මෙතන සත්‍යයක් නෑ රූපස්කන්ධයක්. ඊළඟට මේ නාම ධර්මයන් බලනවා. නාම ධර්මයන් බලනකොට අර ධ්‍යාන චිත්තයන් තුල තුනා වූ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතරට ගැනෙන නාම ධර්ම සියල්ලම සම්මාසනය කරනවා. ඊළඟට ධ්‍යාන නොවන චිත්තචෛතසික ධර්මයන්ද සම්මාසනය කරනවා. අතීතයේ සිදුවෙච්ච සියලුම කුසල අකුසල ධර්ම සම්මාසනය කරනවා. මේ ආධ්‍යාත්මික සංකාණයේ නාමයයි රූපයයි සියල්ලම සම්මාසනය කරන බාහිර නාම රූප ධර්මත් වගේම සම්මාසනය කරනවා. ඒකට කියනවා දික්ඛි විසුද්ධිය කියලා. තාක්ෂණයකින් කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඊළඟට මේ හේතුඵල සම්බන්ධතාවක් හොයාගන්නවා. හේතුඵල සම්බන්ධතාව අතීත අනාගත වර්තමාන තුන් කාලයෙන් සම්බන්ධ කරගෙන අවිද්‍යා සංඥා උපාදාන සංස්කාර කර්ම භව කියන මේ පහ නිසා මේ වර්තමාන භවයේ උත්පත්ති පරිසම්පද විඥානය පහළ වුණා. ඒ එකම ඡායසික ධර්ම හා රූප පහළ වුණා නාම රූප. ඒ නාම රූප කියන්නේ සම්පූර්ණ වෙනකොට ආයතන හයක් පහළ වුණා. ආයතන හය නිසා ස්පර්ශ හයක්ද පහළ වුණා. ස්පර්ශ හය නිසා වේදනා හයක්ද පහළ වුණා. වේදනා හය නිසා තෘෂ්ණා හයක්ද පහළ වුණා. තෘෂ්ණා හය නිසා උපාදාන හතරක් පහළ වුණා. ඔන්නෝම උපාදාන නිසා අලුත් කුසල අකුසල රැස් වෙනවා. ඒවා මතුමතු භවයන්හිදී නැවත අර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාදී මේ ඵලධර්මයන් උපදවන්න උපකාර වෙනවා. මේ තුන් කාලයක ඇති හේතුඵල සම්බන්ධතාව හොඳින් චිත්තක්ෂණයක් ගානේ කියලා අවබෝධ කරගන්නවා. ඒකට කියනවා ප්‍රත්‍යපරිග්‍රහ ඥානය. ඔය අවස්ථාවේ කියනවා දැන් මුලින් කියවේ දිට්ඨි විසුද්ධිය මේකට කියනවා කාංකා විතරන විසුද්ධිය කියලා. ඒතකොට අන්න දිට්ඨියෙන් අනුපගාම වුණා. දැන් මෙතන සත්‍යයක් නෙමෙයි මෛත්‍රිය කියන්නේ මම කියලා කෙනෙක් නෙමෙයි නාම රූප දෙකක්. තවත් දුරට හිතනොනේ ස්කන්ධ පහ. ආයතන 12 ධාතු 18. ඒ වගේම සත්‍ය පුද්ගල නමින් අපි අරමුණු කෙලේද නාම රූප ස්කන්ධ ආයතන ධාතු. අන්න සත්‍ය පුද්ගල සංඥා බිඳ ගැටුණා. ආත්ම දෘෂ්ටිය පදංග වශයෙන් යටපත් වෙන මේකට කියන දික්ඛින් අනුපගාම. ඊළඟ දක්ෂිනේ සම්පන්න සීලවා ඒ සිද්ධිය කරන්නේ සීලයේ පිහිටාගෙනම කෙරේක මුලින්ම සිදුවෙච්ච ධර්මතාවයි සීලයේ පිහිටා සිටීම. ඊළඟ දර්ශනයේ සම්පන්නව අන්න උද්‍යාවේ ඥානෙ පටන් ඥාන දර්ශනය පහළ කරගන්නවා. දැන් මෙතෙක් වේලා නාම රූප සියල්ල දැක්කා, ඒවා හේතුඵල සම්බන්ධතාව දැක්කා. ඊළඟට දකිනවා සම්මාසන ඥානයෙන් සෑම නාමයක් සෑම රූපයක් කෙනෙක් පාසා ඇතිව නැතුව යන හැටි සම්මාසනය කරනවා. තුන් කාලයක ඇති සීලම නාම රූප සම්වර්ධනය කරනකොට උද්‍යාවේ ඥානෙ පහළ වෙනවා. අන්න ඒකට කියනවා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. දැන් තමයි ඥාන දර්ශන විසුද්ධිය දැන් යන විදිහට. ඊළාට බංගානුපස්සනා ඥානය, ඊළාට බාහිරපස්ථාන ඥානය, ඊළාට ආදීනව ඥානය, ඊළාට නිබ්බිදා ඥානය, ඊළාට මුංචිතුකාමිතා ඥානය, පරිසංකානුපස්සනා ඥානය, සංකාරිකේක්ෂා ඥානයේ ඉන් ඥාන පරම්පරාව පහළ වෙනවා. අන ඥාන දර්ශන සම්පන්නෝ. දර්ශනයේ සම්පන්නෝ. ඊළඟට දැන් ඔන්න සංකාරිකේක්ෂා ඥානයේ වැඩිලා දැන් රෝපීත පිරිසුදුයි. මේ සංකාරිකේක්ෂා ඥාන ආස්සා බොහොම සපදායකයි. එතෙන් එනකොට නැවත විපස්සනා වඩන්න අර මුලින් සඳහන් කළ බෝධිපාක්ෂ ධර්ම සියල්ලම සක්‍රියවත් වෙනවා. සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රදාන 4, විදිපා ධර්ම 4, ඉන්ද්‍රිය ධර්ම 5, බල ධර්ම 5, බොද්ධංග ධර්ම 7, මග්ගංග ධර්ම 8. ඒවා ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙලා දැන් සමාත සතරදී සමථිපස්සනා භාවනා වඩලා පුරුද්ද තිබුණා නම් මාර්ගඵල ලබන්න තරම් උපනිශ්‍රේ සම්ප්‍රත් තිබුණා නම් මේ විපස්සනා මාර්ගයක් නිවැරදිව වඩලා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්තයේ පහළ වෙනවා. අන්නේ සෝවාන් මාර්ග චිත්තයේදී පරිකාරණ උපචාර අනුරෝම කියලා සිත් තුනක් පහළ වෙනකොට ඒ සිත් තුනෙන් විපස්සනා කරනවා. ඒකත් ඥාන දර්ශන සම්පන්නයි. ඊළඟ ගෝත්‍ර භූතිකෙන් නිර්වාණය සලකුණු කරගන්නවා. අරමුණු කරනවා. ඊළඟ මාර්ග චිත්තයෙන් ඍජුවන නිර්වාණයේ සත්‍යත්ව වශයෙන් දැක ගන්නවා. අන්න දර්ශනයේ සම්පන්නෝ. ඵලසිතේ දැනීමේ නිවන අරමුණු කරනවා. අන්න දර්ශනයේ සම්පන්නෝ.
ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන වීතිකේ විශේෂ පහළ වෙනවා. අන්න දර්ශනීය සම්පන්නෝ. ඔය විදිහේ තමන් තවත් දුරට උද්‍යාමය ඥානයේ පටන් විපස්සනා වඩලා දෙවෙනි වරට මාර්ග ශික්ෂණයක් ලැබෙන එක සකදාගාමී හැදෙන්න ඒකේ තර වදීමයි. ඒකේ නිමාටපත් වෙලා තුන්වෙනි වරට තවත් තුන්වෙනි වරට මාර්ග ශික්ෂණයක් පහළ කරගන්නවා. ඒකට කියනවා අනාගාමී මාර්ග ශික්ෂණය. ඔය එකක් ගානේ දර්ශනයෙන් සම්පන්නෝ. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සෝවාන් මාර්ගයේ ඵලයටපත් වුණා නම් සතරාපායෙන් අත මිදුණා. ආත්ම හතක් ඇතුළත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ සියල්ලෙන් අත මිදලා අමා මහ නිවනට සදාකාලිකවපත් වෙනවා. සකදාගාමී සත්‍යයටපත් වුණා නම් කාම භවයේ එකවරක් පමණක් ඉපදීමෙන් පසු දැලගෙන තියෙන සීල ජාති ජරා මරණ ආදී දුකෙන් අත මිදලා වෙනවා. කාම රාග පටිඝ කියන සංයෝජන ශුන්‍යතාවටපත් වුණා. ඊළඟට අනාගාමී මාර්ග ඵලයටපත් වීමෙන් සතරාපායේ සිට නිර්මාණ පරිණිමිත වසවත් දිව්‍ය ලෝකයේ දක්වා තියෙන භූමි 11 ඉපදීමේ හේතු සියල්ලම අවසන් වුණා. ඒ වගේම අර කාමරාග පටිඝ කියන සංයෝජන දෙක සහ මුලින්ම අහෝසී බාටපත් වුණා. ඊළඟට කාමයේ සුගිනියදී දැන් මේ තත්ත්වයටපත් වෙන ඉස්සෙ නැහි ජාතු ගබ්බසේ යම් කුණරේති අයනම් මේ මනුස්ස ලෝකෙ දෙන්නේ සතරාපායෙන් දෙන්නේ දිව්‍ය ලෝකෙ දෙන්නේ ඉපදෙන්නේ. ඊදිගමනින් එන්න පුළුවන්. යනවා බබලෝ. නැහි ජාතු ගබ්බසේ යම් කුණරේති කිය අයවත් මේ කාම භවයේ කියන්නේ. ඒකට උපදිනවා සුද්ධාවාස පහයි. පහින් යම් තැනක උපදිනවා. සද්ධා ඉන්ද්‍රියාදිකන මල්ලේ බඹතලේ. දිවි ඉන්ද්‍රියාදිකන අසප්ප බඹතලේ. සති ඉන්ද්‍රියාදිකන සුදස්ස බඹතලේ. සමාධි ඉන්ද්‍රියාදිකන සුදස්සි බඹතලේ. සක්‍රිය ඉන්ද්‍රියාදිකන කෙලින්ම අකනිසාලු. සමාධිත ප්‍රාර්ථනා තිබුණා නම් ඒ අනුව තමන් පංච සුද්ධාවාසයෙන් කැමති තැනක උපදිනවා. ඉතින් මේ ආයත බොහෝම දීර්ඝයි. මහා කල්ප 1000යි, 2000යි, 4000යි, 8000යි, 10000යි. ඒකනම් දුකලක් හරි ධ්‍යාන සෝයෙන්, සමාපatti සෝයෙන්, නිරෝධ සමාපatti සෝයෙන් බමතේ වාසය කරයි. වාසනාත් ස්කන්ධ කාර්යයෙන් දුකක් නැහැ. ධාතයෙන් ආස්වාද ප්‍රස්වාද ගැනීම දුකක්වත් නැහැ. වාසනාදී නිවන් දක්වාගේ තමයි සුද්ධාවාස බමතේ සුද්ධ සත්‍යය හැටියෙ. ඒතකොට එහිදී කවදාකවත් නොතමින විදි අරිහත්ත්වයටපත් වෙනවා. දැන් මෙන්න මේ දේශනාවේ ඒ සංඝ පිළිසෙට ප්‍රයෝජනවත් වුණා. කොහොමද ප්‍රයෝජනවත් වුණාද කියනවා නම් කබන කියවරක් ගානේ කර්මයේ ස්මෘත සූත්‍රයේ කියවමින් මෙහි කිරීමෙන් සමාධිමත් වෙනින් ගමන කළේ ආරම්භ දිහාවට. ඒ මෛත්‍රී සිතේ බලයෙන් අර වන දේවතාව, වෘක්ෂ දේවතාව, පර්වත දේවතාව, විමාන දේවතාව බොහෝම මෛත්‍රී කාර්යක බාටපත්ලා සීල පහක් විරණ සැලසුවා. එයින් නැති ස්වාමීන් වහන්සේලා රුක්ෂයන් වල ගල්සනාවල ගලිසනාවල සක්මන් මල්ලේ හැමතැනකදීම කාර්යනිමිත්ත සූත්‍රයෙන් ධ්‍යාන වැඩුවා. ධ්‍යාන වඩලා ධ්‍යානෙ විපස්සනාට හැරුණා. සාරංගයේ සතර හේතු සම්පත් තිබුණා. බුදුරැස් දකින්ද. බුදුරැස් තුලින් සරුවක්යන් වාසේ දැක ගන්න හේතු සම්පත් තිබුණා. මధుර මනෝහර බුදුබණ පදයක් දේශමත ශ්‍රවණ දෙන්නත් හේතු සම්පත් තිබුණා. ඒ හේතුව නිසා ඒ මොහොතේ වරණ සිල්දුනා වහන්සේ සෞඛ්‍යලෙසට අධ්‍යාත්මයටපත් වුණා. අනාගාමීලා නිවසේදී අරිහත්ත්වයටපත් වුණා. මේ අනාගාමීලා කියන්නේ මෛත්‍රී ධ්‍යාන බලයෙන් යා හැකි තැන දෙන්නටයි. නමුත් අරිහත්ත්වයට දක්වා මේක පදනම් දෙනවා. දැන් මේ අනුව සලක බැලීමේදී අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයයි මෙතනේ සංගපිරිසක පිහිට වුණේ. එදා අවුරුදු 2593ක ඉස්සර මේ සිදුවෙන්නේ නැති. නමුත් අදත් මේ සත්‍යයේ ඒ ධර්මයේ එකේම පිහිටා තිබෙනවා. අද අපට සියසින් සරුවක්යන් වහන්සේගේ මේ දේහය දකින්න නොලැබුණත් මේ මధుර මනෝහර සදාම් හඳ අහන්න අපට ලැබුණා. ඒ දෙකෝ දේශනාව තුළින් අපි අද සරුවක්යන් වහන්සේගේ ශ්‍රාවකයන් බාටපත් වෙලා සිටිනවා. එනිසා මේ සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ මේ සරුක දේශයන් අනුගමනය කරමින් අපට මේ බුදු සසුනේ පිහිට ලබා ගන්න පුළුවන්. අනාගතයේ මේ අදාළම පිහිට ලබා ගන්න පුළුවන්. නිසා බෞද්ධයන් වශයෙන් දීපෑදී අපි සෑම දිනම මේ ධර්මයේ හැසිරීමට අප්‍රමාද වීම සුදුසුයි. ඉතින් ඒ අනුව අප්‍රමාද වීම පිණිස තමයි මේ වාගේ ධම් තුන්කම් කරමින් හිත දියුණු කරගන්නේ.
මේ තැන්වලට සැලීමෙන් සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකගෙන සමාගයේ සිට විශාල අවදීවීමක් ඇති කර ගන්නවා. කොයි අවදීවීමක්ද? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රද්ධයෙන්, ත්‍යාගයෙන්, ඥානයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, පිළිවෙතින් හිත අවදි කර ගන්නවා. ඉරිමත් කර ගන්නවා. ඒක සමාන්ත මෙලවට පමණක් මේ නිවන දක්වාම පිහිටෙන ධර්ම මාර්ගයක් බවට පත් වෙනවා. ශ්‍රීරාම සලකා සැනසෙමු. එදා සරුවක්යන් වහන්සේ මේ දේශනේ පැවැත්වීමෙන් 500ක් දෙනා වහන්සේ සුවසේ අධිහත්යයට පත් වුණා. ඉන් මෑත භාගයේ වෙනතුරු මේ දේශනාව තුළින් මොනතරම් දෙනෙක් මඟඵල නිවන් ලබන්නට ඇද්ද? මතුවටන් ලැබෙනවා ඒකාන්තයි. එනිසා තුන් ලෝකයේත සිතසෝ පිණිස මේ සදාම් අමානස රැස්වෙව දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සමසංගයගේ ගෞරවාචාර්ය සමාග නමස්කාරය වේවා. ඒ නවලෝතුරා සුපරිසුද්ධ ධර්ම රත්නයේ අපේ නමස්කාරය වේවා. අස්ථාරි පුජ්‍යලාගේ මහා සංඝ රත්නයට අපේ නමස්කාරය වේවා. අපට මේ ජීවිතේ පුරා රත්නත්‍රය ආශිර්වාදයේ පිහිටෙන් දාන සීල භාවනා ආදී දස පුණ්‍යක්‍රියාවන් දස කුසල කර්මපතයන් දස පාරමිතා ධර්මයන් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කර ගැනීමට ශක්තිය ලැබේවා. ඒ ආකාශයේහි විශේෂ බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන මඟඵල නිවන් සෝයෙන් තනිසින බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අනුමයන් අදත් මේ ස්ථානයේ පින්නතුන් කර්ණිය ඊයේ සංඝාවේ සිට පැමිණෙලා සංඝ රත්නයේ ගිලන්පත දාන පිරිනැමුවා. සංඝයා බුද්ධ වන්දනා ධර්ම ශ්‍රවණාදී සහභාගී වුණා. එවාගේ මාදුදේ පාන්දර දානවත් සම්පාදනය කොටගෙන නිකේලාට බුද්ධ පූජා සැලැස්සුවා. සංඝ රත්න දන්පැන් පිළිගැන්වුවා. දවල් පින්න පාත දානෝ පිරික්කේශාමින්සා ගෞරවයෙන් සෝදානම් කරගෙන අග්‍ර භාගයෙන් බුද්ධ පූජා සැලැස්සුවා. සංඝ රත්නයේ වඩින වේලාවට ගෞරව සම්ප්‍රයුක්තව පිළිගැන්වෙන දෙපාදවා දානය පිළිගැන්වුවා. ඊළඟට දැන් මේ සීලයේ සීතා පිළිකර බාහන සංගත කළා බණපදයකට සවන් දුන්නා. මෙතනින් දාන සීල භාවනා වශයෙන් උදාර කුසල සංගයක් මුදුන්පත් කරගන්න ලැබුණා. මේ සීලම කුසල සම්භාරය අද මේ 2548 වසරක් බුදු සසුන රැකුණාසේ මාතු අවුරුදු 5000 පිරිනා තුරම ශ්‍රී ලංකාවේ ධර්මයේ කලෙහි සම්බුද්ධ ශාසනය නිර්මලව පවතිවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එදේම ශාසන භාරධාරී සංඝ වහන්සේලා සහිත බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඥාන විද්‍යා විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභ කරගනිමින් සදාමාලෝකේ ලෝක බෙදාගෙන පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු.